මොකද්ද මේ? රෝමය. ඔන්න බලන්න රෝමයේ තියෙන තැන්. ඕක ගෙනි ගනිද්දි තමයි නීරෝ වීණා වාදනය කළේ. ඒක රෝමයට වැඩි දුරක් නෑ මේ තියෙන්නේ රෝමයේ. එතකොට මිත්‍රෝරණි මේ රෝමය වැටිලා තියෙන්නේ. මේ රෝමය කෙලින් කරන්න ඕන. වැටුණු රෝමය කෙලින් කරන්නේ කවුද? සීසර් නෑ. කවුද වැටුණු රෝමය කෙලින් කරන්නේ? ක්ලියෝපැට්‍රා. හරි නිර්මාණශීලී ඈ. නෑ මං අහන්නේ වැටුණු රෝමයනේ වැටුණු සීසර් නෙමෙයි. හරිද? එතකොට අම්මේ අකෝ මෙවුන් නේද මම මේ උගන්වන්නේ. ඒතර කොල්ලනේ මේ බලහන්. ඒකට තියෙනවා පේශියක්. ඒකට කියන්නේ මොන උද්ගාමක පේශිද? රෝම උද්ගාමක පේශි. මේකෙන් පුළුවන් මේ රෝමය කෙලින් කරන්න. එතකොට මට කියන්නේ මේ රෝමය කෙලින් කරන්න රෝමෝද්ගාමක පේශියට පුළුවන් කියන්නේ මෙයා අනිවාර්යයෙන් සිනිඳු පේශියක් වෙන්න ඕනද කංගාල පේශියක් වෙන්න ඕනද? කිතර කියන්නවද? මෙයා සිනිඳු පේශි. මොකද මේකට අපේ සම්බන්ධයක් නැහැ. අපි හිතලා මේ කෙලින් කරන්න අර මේවා එහෙම නැහැ. අපිට මේ රෝම